ඔගොල්ලෝ හැමෝටම ආයුබෝවන්. මේ දවස්වල වෛරල් යන කැරමල් පුඩින් රෙසිපි එක තමයි මම අද අරගෙන ආවේ. ඉතින් මම මේකට කලිනුත් මේ පුඩින් එක හදලා රෙසිපි දාලා තියෙනවා පේජ් එකේ. නමුත් ඉතින් මේක ටිකක් වෙනස් විදිහකට හදපු නිසා අවසානයේ වෙනකන් නරඹන්න. මම පේජ් එකේ ලින්ක් එකක් දාලා තියන්නම් කලින් රෙසිපි එකේ. ඉතින් ඒකත් බලන්න. මේකත් අවසානයේ වෙනකන් බලන්න. ඔයගලන්ට පෝලිං වල ඉන්නේ නැතුව ගෙදරදීම රසට හදාගෙන කන්න පුළුවන් මේ කැරමල් පුඩින් එක. හරිම රසයි. ඉතින් හදන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා මේක. මං අරන් තියෙනවා එතන සීනි ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඊට අමතරව මෙතන බිත්තර 5ක් අරන් තියෙනවා. ලොකු බිත්තර නම් 5ක් ගන්න, පොඩි ඒවා නම් 6ක් විතර ගන්න. ඊට අමතරව මං අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 500ක් තමයි ගත්තේ මම. ඒත් එක්කම කැරමල් එකට අපි සීනි මේස හැඳි දෙකක් වෙනම අරන් තියෙනවා. ඒත් එක්කම ඊට පස්සේ තියෙනවා වැනිලා. ඒකෙන් තේ හැන්දක් වගේ තමයි මම ගන්නෙ. මුලින්ම භාජනයකට අපි කැරමල් ටික හදාගමු. භාජනයකට කැරමල් වෙන සීනි ටික දාලා පොඩ්ඩක් වතුර එකතු කරගත්තා. තේ හැන්දක වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩියට කැරමල් කරගන්න. වතුර ටිකක් දාලා හොඳට කැරමල් එක හදාගෙන මම මේ හදාගත්ත කැරමල් එක දාගන්නවා මේ අපි පුඩින් හදාගන්න යන භාජනයට. මේ වගේ රවුම් එකක් මම ගත්තා. ඔයගලන්ට මේ වගේ අපිට 500ක වගේ කේක් බේක් කරන තැටියක් ගත්තොතින් ලස්සනට මේ විදිහට උසට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක මම ෆ්‍රිජ් එකට දාලා බිත්තර පහත් කඩාගෙන ඒ බිත්තර පහට සීනි ටිකක් දාලා හොඳට මේ විදිහට විස්ක් එකකින් කලවම් කර ගන්නවා. ඔයගලන්ට කැමති නම් බ්ලෙන්ඩර් කප් එකට මේ ටික සේරම දාලා විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගෙන අපිට හදාගන්න පුළුවන්. නමුත් මම මේ විදිහට හදාගත්තා. මට මේක පහසු නිසා. මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරලා මේ වෙලාවේ මම වැනිලා ටිකක් එකතු කරගන්නවා. මේ සීනි ටික දිය වෙනකන් පොඩ්ඩක් මික්ස් කරගත්තාම ඇති. ඊට පස්සේ අපි අර ෆ්‍රිජ් එකේ තියලා අරගත්ත භාජනයේට අපි පුඩින් මිශ්‍රණය පෙරාගෙන මේකේ උඩ තියෙන පෙන ටිකත් අයින් කරගන්නවා මම. ඊට පස්සේ මම මේක ෆොයිල් එකකින් මේ විදිහට හොඳට කවර් කරගෙන මම අද මේක හදන්න යන්නේ oven එකේ. ඔයගලන්ට ස්ටීම් කරගන්නත් පුළුවන්. මේ oven එකේ තියෙන තැටියට මම මේකට උතුරන වතුර ටිකක් එකතු කරගන්නවා. ඒ එකතු කරලා විනාඩි 45ක් 160 උෂ්ණත්වයෙන් බේක් කරගන්නවා මේක. ඇත්තටම මේක බේක් වීමක් නෙමෙයි වෙන්නේ මේ වගේ දාපුවම අපිට ස්ටීම් කරගන්නවා හා සමානයි. නමුත් ඔයගලන්ට oven එකක් නැත්තම් සාමාන්‍ය හුමාලෙන් තම්බ ගන්න පුළුවන්. ඒත් මේ වගේම විනාඩි 45ක වගේ වෙලාවක් යන්නේ. ඉතින් මේ තියෙන අවසානයේ අපි හදාගත්ත පුඩින් එක මේක අනිත් පැත්ත හරවලා ගන්න පුළුවන්. හරිම රසයි, හරිම ලස්සනයි. ඉතින් මේක හදලා බලන්න අනිවාර්යෙන්. හදපු අය මට කමෙන්ට් එකක්, ඒ වගේම ෆොටෝ එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් රස කෑම ගොඩාක් තියෙනවා පේජ් එකේ. නැවතත් මේ වගේ තවත් රස කෑමකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.